අද කතාව තමයි කපටි නරියා. ඔන්න එකමත් එක කාලෙක කැලෑවක හිටිය නරියෙක්. ඔන්න එක දවසක් මේ නරියා කෑම හොයාගෙන ගමකට ගියා. ඉතින් මේ ගමේ ඉන්න බල්ලොරංචුවක් මේ නරියාව දැක්කා. ඉතින් ඔවුන් ගොඩාක් තරහින් මෙහෙම කියනවා. අද මේ අපේ ගමට ඇවිත් ඉන්නේ. ඔයාට මෙහෙ ඉන්න බෑ. ඔයාට හොඳ වැඩක් කරන්න ඕන. මෙහෙම කියපු බල්ලොරංචුව මේ නරියා පස්සෙන් එළවුවා. ජීවිතේ බේරගන්න නම් මම වේගෙන් දුවන්න ඕනි. මෙහෙම දිව්ව නරියා ගමේ ගෙදරකට ආවා. ඉතින් මේ නරියා දැක්කා මේ ගෙදර තිබෙන වතුර පුරවපු බේසමක්. හැබැයි මේ බේසමේ තියෙන්නේ නිල් පාට සායම්. මේ බේසමෙන්ට හැංගෙන්න පුළුවන්. එමෙ හිටපු නරියා මේ බේසමට පනිනවා. මේ බල්ලොරංචුව මේ නරියාව හඳුනගන්නේ නැහැ. මොකද මේ නරියාගේ මුළු ඇඟම දැන් නිල් පාට වෙලයි තියෙන්නේ. ඉතින් මේ අමුතු නිල් පාට සතාව දැක්ක ගමන් බල්ලොරංචුව බය වෙලා දුවන්න පටන් ගත්තා. මේ අලුත් නිල් පාට පෙනුමත් එක්ක ඔහු නැවතත් කැලයට යනවා. ඉතින් මේ කැලේ ඉන්න අනිත් සත්තු මේ අමුතු සතාට බය වෙලා දුවනවා. ඔවුන් මෙහෙම කතා වෙනවා. කවුද මේ අමුතු සතා? ඇයියා මෙහෙට ආවේ? ඔන්න මේ වෙලාවේ නරියාට හොඳ අදහසක් මතක් වෙනවා. ඉතින් මේ කපටි නරියා කැලේ ඉන්න සත්තුන්ට රැස්වීමකට එන්න කියනවා. හැමෝම හොඳට අහගන්න මම කියන දේ. දෙවියෝ මට ආශිර්වාද කරලා මාව මේ කැලේට එව්වා. ඔයාලගේ නායකයා විදිහට. දෙවියෝ මට කිව්වා ඔයාලව ආරක්ෂා කරන්න කියලා. ඔහුගේ ආශිර්වාදයෙන් නිසායි මට නිල් පාට ශරීරයක් ලැබුණේ. මම ඔයාලව හොඳින් ආරක්ෂා කරනවා. හැබැයි ඔයාලා මම කියන විදිහට වැඩ කරන්න ඕන. ඉතින් මේ සත්තු ඔක්කොම ඔහු කියන දේ විශ්වාස කරා. රජතුමනි, අපි ඔබ කියන විදිහට වැඩ කරන්නම්. ඔන්න මේ අලුත් රජුරෝ කියපු විදිහට සත්තු ඔක්කොම එකතු වෙලා වැඩ කරා. ඔහුට අවශ්‍ය කෑම බීම අරගෙන ආවා. හැමෝම බොහොම උනන්දුවෙන් තමයි මේ රජුරවන්ට සැලකුවේ. ඉතින් මේ කපටි නරියා මේ කැලේ ඉන්න අනිත් නරියොන්ව එළවනවා. මොකද උන් මේ නරියාව හඳුනගනී කියන බයට. ඉතින් මේ විදිහට කාලය ගෙවිලා ගියා. ඔන්න ඉතින් අර කපටි නරියාට රැවටුණු අසරණ සත්තු හැමදාම මේ නරියාට ආහාර පාන අරගෙන ආවා. ඔන්න එක දවසක් මේ නරියා රෑ නිදාගෙන ඉද්දි ඔහුට ඇහෙනවා නරිය හෝ කියන සද්දයක්. ඉතින් ඔන්න මේ නිල් පාට නරියාට ඔහු වංචාවක් කරනවා කියලා අමතක වෙලා මේ නරියා හූ කියනවා. මේ හූ කියන සද්දේ අනිත් සත්තු හැමෝටම ඇහුණා. ඔවුන්ට තේරුම් ගියා මේ නරියාගේ රැවටීම ගැන. ඔවුන්ට ගොඩාක් තරහ ගියා. ඔවුන් එකතු වෙලා මේ කපටි නරියාව කැලෙන් එළෙව්වා. ඉතින් දරුවනේ, ඔයාලත් කවදාවත් මේ නරියා වගේ අනිත් අයව රවට්ටන්න නම් එපා. ඉතින් යාළුවනේ, අපි තවත් රසවත් කතාවකින් හමු වෙමු. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.